අයිබෝවන් අපි නැවතත් වැදගත් මාතෘකාවක් කතා කරන්න යන්නේ. ඔය අනුර කුමාර දිසානායක ජනාධිපති වුණාට පස්සේ සැප්තැම්බර් මාස 21 වෙනිදා ඊට පස්සේ මම මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වුණා ඇන්නම් පෙර මධ්‍යස්ථානයේදී. ඒ වෙලාවේ මම හිතන්නේ තවත් නීතිඥ මහතුරු වෙනත් වැඩකට ඇවිල්ලා හිටියා. ඒ වගේම වෙනත් මාධ්‍යවේදීන් කිප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් මගෙන් ඇහුවා මේ දැන් ජනාධිපතිතුමා පත් වෙලා ඉන්නවා. ඉතින් ආණ්ඩුවට 3-2 බලයක් දෙන්න ඕනද කියලා. මම කිව්වා 3-2 බලයක් දෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවකට ඇයි එහෙම මේ ඕනේ? කිව්වා නෑ මෙහෙමනේ දැන් ඉල්ලීමක් කරනෝනේ අපි වැඩ කරන්න 3-2 බලයක් ඕනේ නැත්තම් වැඩ කරන්න විදියක් නැහැ කියලා. මම කිව්වා ලංකාවේ වැඩ කරලා තියෙන්නේ 78න් පස්සේ. අපේ ඉස්සෙල්ලා අපිට මතක නැහැ. 78න් පස්සේ වැඩ කරලා තියෙන්නේ සුළු කියන්නේ 3-2 බලය නැති අන්තම් 8ව ගත්ත ආණ්ඩුව පමණයි ලංකාවේ මිනිස්සුන්ට. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මතකද ඇති 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා ඒ කියන්නේ විශේෂ මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුණාට පස්සේ මන්ත්‍රීවරු 40 හිටියේ ආණ්ඩු පක්ෂයට. ඒ කියන්නේ 3-2 තියා අඩු ගානේ මේ සම්පූර්ණ බහුතරයවත් නැහැ. හැබැයි ඒකෙන් තමයි 19 මිනිස් සංශෝධනය කියලා ලංකා ඉතිහාසයේ. ඒ කියන්නේ රට ප්‍රජාතන්ත්‍රීකරණය කරන අපේ ඉතිහාසය 2015 ඉස්සෙල්ලා රටේ සුදු වෑන් තිබුණා. කතා කරන්න බෑ මාධ්‍ය ආයතනට ගහනවා. මාධ්‍ය ආයතන ගිනි තිනවා මිනිස්සු අරන් ගිහලා උස්සලා මරනවා. සුදු වෑන් කතන්දරේ දන්නවනේ බොරුවක් නෙමෙයිනේ. උද්වයන් කතන්දරේ පැද හැමෝම දන්නවා මොකද උනේ කියලා. ඒක රාජපක්ෂවලට විරුද්ධව උඩින් කාකේකවත් පියමන්න බැරි යුගයක් තමයි තිබුණේ කාලේ. නමුත් ඊට පස්සේ ඒක අපි ප්‍රජාතන්ත්‍රයේ කවුරුත් තාම තේරුම් ගන්න නැති එක තමයි යහපාලන ආණ්ඩුව කරපු වැදගත්ම කාරණය. ඒ ඇති කරපු පරිචය විශේෂයෙන්ම ඒ 2015 ඉඳලා අපි ආණ්ඩු ප්‍රජාතන්ත්‍රීකරණය කළා. මේක ගෙනාවා විශේෂ අධිකරණයේ ඒ කාලේ වේගයෙන් ස්වාධීන වෙමින් පවතුණා. ඒ කියන්නේ විශේෂයෙන් පහළ අධිකරණ වල විනිශ්චයකරු පත් කිරීමේදී බොහෝ වෙලාවට ඉතාම ස්වාධීනව ක්‍රියා කිරීමට හැකියාව ලැබුණා. ඒ විශේෂයෙන්ම ජනාධිපතිවරයා නම් කරපු යම් නාම යෝජනා ප්‍රතික්ෂේප කළා. අපි දන්නවා මහාධිකරණයෙන් අභ්‍යාචනාධිකරණයට යම් නාම යෝජනා කරපු මෛත්‍රීපාල සිරිසේන නම් කරපු බොහෝමයක් කරු ජයසූරිය මහත්මයා සභාපතිකම මේ කරු ජයසූරිය මහත්මයා එක නෙමෙයි ව්‍යවස්ථාවෙන් 19 සංශෝධනය ලබා දුන්න මේකක් අනුව. ඒ අනුව ලංකාවේ ඉතිහාසයේ විශේෂයෙන්ම චන්ද්‍රිකාගේ පරිවාස ආණ්ඩුව 14 සංශෝධනය ගෙනාවා සුළුතර ආණ්ඩුව බවට පත් වෙලා. රනිල් වික්‍රමසිංහ 2001 තිබිච්ච චන්ද්‍රිකා විදායක ජනාධිපති ඒ වගේ ප්‍රබල විපක්ෂයක් තිබිච්ච ආණ්ඩුවක් හොඳ නියෝජනා ගෙනාවා ඒ කාලේ. ඒක නිසා මේ 3-2 කතන්දරය ඇවිල්ලා දැන් 3-2 ගත්තනේ දැන්. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? 3-2 ඉන්න മന്ത്രിවරු මොකද්ද කරන්නේ? කවුද දන්නවද? මොකද්ද වෙන්නේවත් කියලා දන්නවද කවුරක්වත්? ඒ മന്ത്രിවරු කරන රාජකාරියවත් කවුරුද දන්නවද? නෑ. ලංකාවේ ඉතිහාසයේ අපේ එකයි කියන්නේ මේ විදායක ජනාධිපති ක්‍රමයේ අනුව විශේෂයෙන්ම සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි මම දකින්න හැටියට ලංකාවේ ඉතිහාසයේ අයෝජනීය ස්කිනර් එක තමයි ලංකාවේ ඉතිහාසයේ දැනට සාර්ථකව මේ ව්‍යවස්ථා තුනෙන් ඊට වඩා සාර්ථක ව්‍යවස්ථා බිහි කරන්න බෑ කියලා මම කියන්නේ. සොල්බරි ව්‍යවස්ථාවත් සාකච්ඡා යම් මට්ටමකින් කෙරුන්නේ නැහැ. 72 ව්‍යවස්ථාවත් යම් මට්ටමකින් සාකච්ඡා කෙරුන්නේ නැහැ. අපි යහපාලන ආණ්ඩුව කාලේ සාකච්ඡා කළ ව්‍යවස්ථා කෙඩුම්පත ගෙනලා තියෙන ජනතාවත් එක්ක සාකච්ඡා කළා. නමුත් ඒක ගෙන්න ඉඩ දුන්නේ නැහැ මේ රටේ මේ ජනතාව විශේෂයෙන්ම ලංකාවේ මේ මහාවංශයෙන් පැටවෙච්ච ප්‍රබන්ධයක් මත අපි ලොකු බරක් අපිට තියෙනවා. අපි වෙනත් ජාතීන් අභිබවා ගිහිල්ලා වෙනත් ජාතීන්ට වඩා ප්‍රමුඛ සිංහයෙක්ගෙන් පැවතෙන හිතාමන්ද විශිෂ්ට ජාතියක් කියලා. ඒක නිසා අපි කිසිම කෙනෙක් එක්ක බලය බෙදා ගන්නවත් කිසිම කෙනෙක් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන්නවත් කිසිම කෙනෙක් ඉන්න ජාතියක්. ඒක නිසා ඒක තමයි අපි ලංකාවට ලොකුම හෙනේ වැදිලා තියෙන්නේ. මේක ලොකු අර්බුදයකට පත් වෙලා තිනවා මේ මහාවංශ කියන ප්‍රබන්ධය. ප්‍රබන්ධයක් ඒක විශේෂයෙන්ම දුටුගැමුණු රජුරවන්ට ඕන හැටියට හමුදුරු ලියපු දුටුගැමුණු රජුර වර්ණනා කරලා ලියපු මහා එකක්. ඒකෙදි කියනවානේ දුටුගැමුණු රජුරවන්ට පවක් සිද්ධ වුණේ නැහැ කියලා මැරලා තියෙන්නේ දෙමළ මිනිස්සු. එතකොට එක පන්සිල් ගත්ත එක්කෙනෙකුයි මේ කරලා තියෙන අපරාධ එකමාරයි කිව්වා. ඒක නිසා ඔබතුමාට කිසිදු පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හාමුදුරුවෝ දේශනා කළා. ඒ කියන්නේ කෙනෙක් මැරුවත් ඒ පුද්ගලයා සිංහලයෙක් නොවනවා නම් බෞද්ධයෙක් නොවනවා නම් පමණයි උනොත් අපරාධයක් නෙමෙයි. සිංහල බෞද්ධයෙක් නොවන තමයි අපරාධය මිනිමරුමක් වෙන්නේ තත්ත්වයට තමයි මේ මහාවංශයෙන් හදලා තියෙන අපේ මතය. ඒකත් එක්ක අපිට බලය බෙදා ගැනීම මේ ප්‍රතිබන්ධ අදහසක් නැහැ. බලය කේන්ද්‍රගත කිරීම අදහස් තමයි අපිට තියෙන්නේ. එතකොට ඒකත් එක්ක අපි සෝල්බරි ව්‍යවස්ථාව ඉතාමත් හොඳ විශේෂයෙන්ම චෙක් ඇන්ඩ් බැලන්ස් තියෙන සංවර්ධන තුන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා තිබුණා. ආණ්ඩුකාරයා නාම මාත්‍රිකයි පාර්ලිමේන්තුවේ බලය තියෙනවා අධිකරණය ස්වාධීනයි. නමුත් පස්සේ කාලෙක ඒකනේ ඒ කාලේ පරිණාය කියන්නේ ඒ කාලේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහා පම්පෝරි ගහන්නේ ඒ කාලේ ගැන. මේ වර්තමානයේ ගැන නෙමෙයි කියන්නේ. අපි දැන් තාම වුණත් අධිකරණයේ ස්වාධීන මහා බලගතු ඒ කාලේ ඔය හොඳ මුදල් බ්‍රේස් ගර්ඩල් සිද්ධිය. බ්‍රේස් ගර්ඩල් සිද්ධිය ගැන කියන්නේ මොකද්ද? බ්‍රේස් ගර්ඩල් ඇවිල්ලා ආණ්ඩුකාරය පිටුවල් කරපු එක්කෙනා අධිකරණය මගින් පිටුවල් කරන්න එපා කියලා කියපු වගේ ඉතිහාසයක් තිබ්බේ රටක් තමයි මේ අධිකරණය. එතකොට ඒකත් එක්ක මේ සංවර්ධන තුලන ක්‍රම හොඳටම තිබිච්ච ක්‍රමයක් තමයි ඊට පස්සේ. හැබැයි 78න් පස්සේ මොකද උනේ? ජේ.ආර්. ජයවර්ධන ගෙනාවා විදායකයත් මගේ. ව්‍යවස්ථාදායකයත් මගේ.
අධිකරණයත් මගේ. රටේ තනකල පට්ටපල් බොරුවක් නෙමේ එන්නේ මේ ජනාධිපතිට ඕන මන්ත්‍රීවරු වෙනවා කියලා කියන්නේ ජනාධිපති කියලා කියන විධායකය. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ වෙනත් ආයතනයක්. සාමාන්‍ය ව්‍යවස්ථාදායකය හදලා දෙන නීති ක්‍රියාත්මක කරන එක තමයි අධිකරණ මේ විධායකයන් කරන්න ඕන දේ. ඒතකොට ව්‍යවස්ථාදායක නීති හදලා දෙනවා අධිකරණයට මේ 50 සම්මත කරලා මේවා කරපන් ජනතාව මේ ආණ්ඩුව අතර ජනතාව අතර පුරවැසිය අතර ගැටුම් ඇති වුණාම මේක විසඳන්න තමයි අධිකරණය බිහි කරලා තියෙන්නේ. ඒ වගේම ව්‍යවස්ථාදායකය නීති සම්මත කරලා ජනාධිපතිට විධායකයට දෙන මේවා ක්‍රියාත්මක කරපන් කියලා. ඒක තමයි නියම බලය බෙදිච්ච සමාජයක තියෙන කතන්දරේ. නමුත් ලංකාව එහෙම නෙමෙයිනේ. ලංකාව හැමදාම විධායක ජනාධිපති කෙනෙක් පත් කරලා එයාට ඕන ආකාරයේ ව්‍යවස්ථාදායක ගෙන්න හදනවා. මේක බලය සහ තංගවන තුලන ක්‍රමයට සම්පූර්ණ හාත්පසයි. හැමදාම කියන්නේ ජනාධිපතිට වැඩ කරන්න නම් එයා කට්ටියක් ඉන්න ඕනේ කියලා. හැබැයි එයා මොකද කරන්නේ? එයා කරන්නේ ව්‍යවස්ථාදායකයට තමන්ගේන ඕන එකට එහෙය්‍යෝ වෙන විශේෂයෙන්ම එතකොට සම්පූර්ණ බල බෙදීම න්‍යාය වෙනස් වෙලා ජනාධිපති කරන්නේ තමන්ට ඕන නීති සම්මත කරගන්න ව්‍යවස්ථාදායකට කියලා. මේක තමයි උඩුවැටි කුරුල්ල ලතින් ලංකාවේ. මේ අර්බුදේ හේතුව ඕකයි. හැමදාම කරන්නේ ජනාධිපතිට ඕන නීතියක් ගේනවා. අරෝදා 159න් ඕගොල්ලෝ කවුරුත් දන්නේ ලයිට් කරනවා වගේ ඉන්න කට්ටිය අපි එන පොල් එලි පොල් කොම්බ කියනවනේ. ඒගොල්ලෝ ලව සම්මත කරගන්නවා. හැම ජනාධිපතිවරයෙක්ම කළේ ඕකයි. මේ අන්ඩර් දොස් කියන එක නෙමෙයි. ජී.ආර් කලේ සාක්කුවේ ඉල්ලුම් ටික අස්සම් කරගෙන සාක්කුවේ දාගෙන එයාට ඕන දේ කළා. ප්‍රේමදාස කළෙත් එහෙමයි. චන්ද්‍රිකා කළෙත් එහෙමයි. මොකද මේ බලයත් එක්ක. ඒක නිසා මේ කතන්දරේ ඇවිල්ලා මේ 3-2 බලය කියන එක අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව හරි ව්‍යවස්ථාදායක කියනවා හරි නීති සම්මත කරනවා ජනාධිපතිට කියලා ජනාධිපති තමයි මේ ව්‍යවස්ථාදායක සම්මත කරන නීති ක්‍රියාත්මක කරන්න ඕන එක්කෙනා. නමුත් ලංකාවේ ඒක නෙමෙයි වෙන්නේ. හැමදාම වෙන්නේ ජනාධිපතිට ඕන නීතියක් හදලා. ඉතින් මේක මේ ප්‍රජාතන්ත්‍රවාද විකෘතියක් නෙමෙයිද? විකෘතියක්. බලතල බෙදීමේ න්‍යාය විකෘතියක්. ලංකාවේ ප්‍රශ්නය එකයි. ලංකාවේ අපි හිතන දේ මේ අපි හිතන් ඉන්නවා මේ රටේ වෙනම ව්‍යවස්ථාදායකයක් තියෙනවා වෙනම විධායකයක් තියෙනවා වෙනම අධිකරණ නැහැ. මේ හැම දෙයක්ම මුල්පත රජු. මුල්ම කාලෙක අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකාවට ලෝකෙට අඳුරලා දෙන්න ඉස්සෙල්ලා මුල්ම කාලේ තිබුණු රජු නීතිය තමයි කියලා. රජු තමයි ඔක්කොම. රජු තමයි නඩු අහන්නේ. රජු තමයි නීති හදන්නේ. රජු තමයි ඔක්කොම කරන්නේ. පස්සේ ඒකත් එක්ක අරගල කරලා තමයි රජුගෙන් ගලවලා අරගෙන නීති හදන බලය ව්‍යවස්ථාදායකට ගත්තේ පාර්ලිමේන්තුවට ගත්තේ. ඒක ලොකු අරගලයක් කළා. ගොඩක් කට්ටිය මැරුණා, රජවරු මැරුණා, ඒ වගේම මේ മന്ത്രിවරු මැරුණා. ඒක කළා තමයි වෙනම පාර්ලිමේන්තුවේ ආයතන හදාගත්තේ රජුගෙන් වෙනම මේ නීති හදන එක හදාගන්න. නමුත් අපි අන්තිමට ආපහු ඒක නව රජුට දුන්නා ආපහු. අපි 78න් පස්සේ කලේ නීති හදන එක අපි හදන්නේ නැහැ. ඔබතුමා හදලා අපිට දෙන්න අපි සම්මත කරලා දෙන්නම් කියන අතර ආවා. එතකොට අධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්නෙත් එයා, ඒ කියන්නේ විධායකයත් එයා, ව්‍යවස්ථාදායකත් එයා අධිකරණ බවට පත් කරලා නැවතත් අපි සම්ප්‍රදායික වැඩවසම් රාජ්‍යත්වයට ගිහිලා තියෙනවා. ඒක තමයි මම දැක්ක ඊයේ පෙරේදත් ඔය දාලා තිබුණ අනුර කුමාර සානායකගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා අනුර කුමාර සානායක කවුද මන් දන්නේ කෙනෙක්ව පරණ යාව කැම්පස් එකේ හිටපු කෙනෙක්ව හම්බෙලා කතා කරනකොට මහරජ කාව කෙනෙක් දැකලා කතා කරනවා කියලා. මහරජ වෙනවා නිකම්. ඇයි හැම බලයම නීතිය රජු නීතිය නම් ඒක තමයි වෙන්නේ. ඒතකොට ඒකත් එක්ක මේ 3-2 බලය ගැනීමල දැන් මේ පාර්ලිමේන්තුවේ මේක කිසි වැඩක් නැති වැඩක්. ඒක නිසා මේ හැමදාම 3-2 හිටපු മന്ത്രിවරු ඉන්න වෙලාවකට රටට හානියක් දායකයි ගුණේ. හොඳ 2010න් පස්සේ මහින්ද රාජපක්ෂට මොකද වුනේ? මහින්දත් එක්ක අර යුද්ධයෙන් පස්සේ මහින්ද ඇති කරගත්ත මහා බල පරාක්‍රමයත් එක්ක මහින්දගේ වඩා කියන්නේ දෙයකට වෙනස් කිසි දෙයක් කරන්න නැති පාර්ලිමේන්තුවක් බලයටපත් වුණා. ඒ කියන්නේ මහින්ද මහ බැංකුව ස්වාධීන කර තිබිච්ච එක Tamanට ඕන ආකාරයට හදාගත්තා. කවුරු කතා කළේ නැහැ. මහින්දලා පොන්සේක කකුල් දෙකෙන් අල්ලගෙන ගිහිල්ලිවලා හිරේ දැම්ම කවුරු කතා කළේ නැහැ. මහින්දලා මේ කියන්නේ හමුදාවෙන් අයින් වෙච්ච කෙනෙක් කෝඩ් මාර්ෂල් දැම්ම කරන්න පුළුවන් වට නෙමෙයි. ඒත් කවුරුත් කතා කළේ නැහැ. ඒතොර ඒ තත්ත්වය තමයි අන්තිමට ඇති වෙන්නේ මේ 3-2 බලයත් එක්ක ඇති වෙන්නේ විධායක ජනාධිපතිවරයාගේ මේකට අපි දන්නවා දැන් පාර්ලිමේන්තුවේ සිද්ධියත් එක්ක ප්‍රබල විපක්ෂයක් ඉන්න අද කොයි තත්ත්වයක් හොඳ උදා වෙනවද කියලා. නමුත් අද ප්‍රබල විපක්ෂයක් නැහැ. ඉන්න කීප දෙනෙක් ඉන්න විපක්ෂයේ ඒ අයත් හරියට කතා කරන්නේ නැහැ. නමුත් අර පාර්ලිමේන්තුවේ මොන හරි ඕනම ගොම් පනතක් ගෙනාවත් ගොන් වැඩක් ගෙනාවත් ජනාධිපතිතුමා කියනවා නම් ඒක සම්මත කරනවා. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන්න ආවෝ ජනාධිපතිට ඕන ව්‍යවස්ථාදායක හදා ගැනීම එක අපි විනාශ කරන්න ඕනේ. මේක දැන් සම්මත අර්ථ දක්වනවා අපි මේ ආණ්ඩුවට වැඩ කරන්න දෙන්නේ නැති කුමන්ත්‍රණකාරී අය කියලා. මොකද හේතුව ආණ්ඩුවට බලයක් දෙන්න ඕනේ නැහැ කියලා. ආණ්ඩුවට බලයක් දෙන්න ඕනේ. නමුත්
මේ ජනාධිපතිවරු නීති හදන ආණ්ඩුව ක්‍රමයක් අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ව්‍යවස්ථාදායක නීති හදන සාකච්ඡා කරලා හැමොත් එක්කම සාකච්ඡා කරලා ඒ වගේම ජනාධිපතිට තරහා කෙනෙක් ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් ඒ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයාට අඩු ගානේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවත් නැහැ. ඒක තමයි ලංකාවේ තත්ත්වය. නමුත් වෙන රටක ආයතනයක් නම් විධායකයේ හානි කරනවා නම් මේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයෙකුට ඒ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරු එක ආයතනයක් වශයෙන් නැගිටිනවා විධායකයට එරෙහිව. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාද උත්තරීතර සත්‍යය. නමුත් ලංකාවේ හොඳම උදාහරණ රංජන් රාමනායක කතන්දරේ. රංජන් රාමනායකට විරුද්ධව අධිකරණට අපහාස කිරීම නීතිය ගැන අවුරුදු 4කට හිරිහැරියට පස්සේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරනවා අපි සම්බන්ධ වුණ අයකට අන්තර් පාර්ලිමේන්තු කමිටුවට. ඒ කියන්නේ ලෝකෙ දින හැම පාර්ලිමේන්තුවම එක් වෙලා තියෙන කමිටුවකට මේ ඉල්ලීමක් කළා. මේ අයගොල්ලෝ කිව්වා මේක පරිගැනීමක්. මේක වැඩි. හැබැයි මට තියෙන පුදුමේ තමයි ඒගොල්ලන්ට තියෙන පුදුමේ තමයි ඒගොල්ලෝ කිව්වේ අධිකරණයේ මගින් තමන්ගේ ව්‍යවස්ථාදායකගේ සමාජික දඬුවම් කරනකොට ව්‍යවස්ථාදායකගේ සමාජික කටවහන් හිටිය හිතා ගන්න බෑ කියලා. තමන්ට හානි කියන්නේ එතකොට ඒගොල්ලෝ හිතන්නේ ව්‍යවස්ථාදායක කියන එක විපක්ෂ පක්ෂ මන්ත්‍රීවරු කවුරු හිටියත් එක වශයෙන් තලකන්න ඕනේ. තමන්ගේ එකිනෙකට හානියක් වෙනකොට hina වෙන්න හොඳ නෑ. තමන්ගේ එකිනෙකට හානියක් වෙනකොට ඒකට කෝචොක් කරන්න හොඳ නෑ. මොකද හේතුව දැන් ඒ සත්‍ය තමයි තියෙන්නේ. මොකද හේතුව ජනාධිපතිට විරුද්ධ කට්ටියක් නම් මේ පාර්ලිමේන්තු වරප්‍රසාදත් ලංකාවේ නැතිපත් වෙලා තියෙන්නේ. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. අපිට හොඳ උදාහරණේ මුලින්ම 78 ආණ්ඩු ක්‍රම ආව හැටියෙම ඒක ක්‍රමෙ නැතුව ගියා. අර පී.ඒ. සිල්ලා කියන වාණිසංශ සභාපතිවරයා හිටපු කර්මාන්ත ඇමති එම්.ඩී. ජයවර්ධනට අපහාස කළා කියලා පාර්ලිමේන්තුව රැස්ලා ඔක්කොම දඩුවම් කළා. ඒට ඉස්සරහා පාර්ලිමේන්තුවට අපහාස කරන ආකාරයේ පළ කිරීම කරාම පාර්ලිමේන්තුව දඩුවම් කිරීමක් කළා ඔක්කොම කටි එකතු වෙලා. මොකද තමන් දැනගන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර බලතල කියන දේ නිකන් ආපුවා නෙමෙයි අරගල කරලා හටන් කරලා ගත්ත ඒවා. ඒව නැති කරන්න දෙන්න හොඳ නැහැ. මම කියන්නේ මේ ආණ්ඩුවක ලොකුම හානිය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන කට්ටියගේ වරප්‍රසාද පරිහාර බලතල තේරුම් ගන්න නැතුව පොඩි චූන් එකකට ජනතාවට මේ මන්ත්‍රීවරු වරප්‍රසාද කපනවා පරිහාර කපනවා බලතල කපනවා කියලා මන්ත්‍රීවරුන් බල්ලා මාකේට දාපු මේ ආණ්ඩුවක ලොකුම හානිය. මොකද මන්ත්‍රීවරු කියලා කියන්නේ මේ යුගයේ ඉන්න වෙනසක් කරනවා නම් ක්‍රම වෙනසක් කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනසක් කරනවා නම් මේ කරන්න ඕනේ ප්‍රධාන කට්ටිය. ඒ කට්ටිය අද පියන්ලා ක්ලාක්ලා ගන්න දාලා මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. ඒක නිසා මන්ත්‍රීවරු අද කවුරුවක්වත් හෙටානිට වෙනකොට ලංකාවේ යහපත් ආණ්ඩු ක්‍රමයක් වෙනුවෙන් කැප වෙන විශේෂඥයන් වන කට්ටිය පාර්ලිමේන්තුවේ නීතිබද්ධ මට්ටමකට වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කියන මේ පාලනයට මන්ත්‍රීවරු කැමති නැහැ. මන්ත්‍රීවරයෙක් වුණාම ඉතාමත් හොඳ නිස්සරණ අධ්‍යක්ෂක වැඩ කරන්නේ නැහැ කවුරුවක්වත්. පාර්ලිමේන්තුවරයෙක් වුණාම තමන්ගේ මහන්සියට, තමන්ගේ ශ්‍රමයට, තමන් කැපකිරීමට සියලු දේ අතහැරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම්, ව්‍යවස්ථා හදනවා නම්, රට නීති ගේනවා නම් ඒකට ඒව සලකන්න ඕනේ. නමුත් මේ ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ. අද වෙන මන්ත්‍රීවරයෙක් කවුරුත් ගණන් ගන්නේ පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ හානිය. ඒ මොකද හේතුව අපි පත් කරන්නේ ජනාධිපතිවරුන් මන්ත්‍රීවරු මිසක් අපි රටට ඕනේ මන්ත්‍රීවරු නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.